kailan daang. Ada kapal bang. Ada bunga tidak lagi. හයි හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න ඉතින් අද තමයි දවස. අද ඇවිල්ලා අප්‍රේල් 20. ඉතින් අපි මේකට ගොඩාක් දවස් ඉඳන් රෙඩි වුණා. සති 3-4ක ඉඳන් තමයි රෙඩි වුණේ. ඉතින් අපි රෙඩි වෙලා අද අපි උදෙන්ම යනවා අපේ අවුරුදු උත්සවයේ තියෙන හෝල් එකට. මොකද අපි එළිය තමා ගන්න හිටියේ. නමුත් එළිය අපිට ගන්න විදියක් නැහැ. පැස්ස නිසා අපි පොඩි හෝල් එකක ගන්න තීරණය කරා. ඉතින් මේ වලට පේන්නේ අපි කෑම මේසේ රෙඩි කරනවා අපේ කට්ටියත් එක්කම එකතු වෙලා. ඉතින් මේ ඒක තමයි. ඉතින් මේ බෝකොලේ කේක් එක හදාගෙන ගියේ මම සහ ඉතින් අපි කැවිලි ඕඩර් කරලා ගත්තා. ඉතින් මෙන්න මේ හෝල් එකේ තමයි අපි අපේ අවුරුදු උත්සවය ප්ලෑන් කරේ. එහෙනම් අපි දිගටම බලමු. ඉතින් දැන් ඔක්කොම රෙඩි. අපි ඉතින් දැන් මුලින්ම කරන්න යන්නේ අපේ චාරිත්‍රානුකූලව පහන පත්තු කරලා ඊට පස්සේ වැඩිහිටියන්ට වැඳලා ඊට පස්සේ අපි ෆොටෝස් ටිකක් අරගෙන කිරිබත් මේසේ ඕපන් කරන්න තමයි යන්නේ. ඉතින් දැන් අපි හැම පවුලකින්ම අපි පහන් පත්තු කරන්න රෙඩි කරා. ඉතින් හැම පවුලකින්ම ඇවිල්ලා පහන් පත්තු කරලා ඉතින් ඒ වැඩ ටික අපි පටන් ගන්න තමයි යන්නේ. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ දිගටම මගේ YouTube එකේ මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ලස්සන අවුරුදු උත්සවයක් ඔයාලට බලන්න පුළුවන්. යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි. ඔන්න ඉතින් කෑම කෑවට පස්සේ අපි පොඩි අයගේ ගේම්ස් වලින් තමයි පටන් ගත්තේ. ඉතින් එහෙනම් අපි බලමු අපේ පුංචි බබාලා ටික කොහොමද බැලුම් පුම්බන්නේ කියලා. ඉතින් ඒ තරගය ඉවරුණාට පස්සේ අපි තිබ්බා පොඩි අයට ටොෆි ඇහිඳින්න. ඉතින් මේ අන්ඩර් 8 පොඩි අයට ටොෆි ඇහිඳින එක ඉතින් ඇත්තටම අපි මේක සංවිධානය කරේ ගොඩක්ම දරුවන්ගේ සතුට වෙනුවෙන් තමයි. ඉතින් අපි හිතනවා ඇත්තටම අපේ දෙමාපියෝ ඔක්කොම වගේ සතුටු වුණා දරුවන්ගේ සතුට දැකලා. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් අපි බලමු එහෙනම් දිගටම.
ඉතින් ඒ ඔයාලා දැක්කේ අපේ චූටි ළමයි සහ අපේ ටිකක් ලොකු ළමයි ඩාන්සින් අයිටම්ස් දෙකක් පුරුදු වුණා. ඇත්තටම ගොඩාක් සතුටුයි. ඉතින් මේ ඩාන්සින් අයිටම්ස් වලට දරුවන්ව පුරුදු පුහුණු කරපු දෙමව්පියන්ට මම මේ වෙලාවේ ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද හැම අම්මෙක්ම ගොඩක් බිසි ගොඩක් මහන්සි වෙනවා. මොකද ඉතින් එයාලට වෙලාව නැහැ ළමයින්ට මේව පුරුදු කරන්න. ඒත් වෙලාව හදාගෙන දරුවන්ව මේ දේවල් වලට ඉදිරිපත් කරන එකම ගොඩාක් ලොකු දෙයක්. ඉතින් ඇත්තටම මම මේ වෙලාවේ ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් දැන් එහෙනම් තව තරඟ ටිකක් අපි බලමු. දැන් අපි මේ වෙලාවේ ලොකු අයගේ තරඟ ටිකක් බලනවා අපේ අම්මලාගේ. අපි බලමු එහෙනම්. ඉතින් දරුවෝ විතරක් නෙමෙයි අපේ අම්මලා තාත්තලාත් සතුටු වෙන්න ඕනිනේ. දැන් තියෙන්නේ අපේ අම්මලා බනිස් කන වීඩියෝ එක.
චිලිවාරාම් ගම දෙවනත් වෙන්නා මේ අවුරුදු කාලේ සිනහවයන් රාලේ එල්ලිහිරුණු කැවුම් ගෙඩිය වාගේ මේ අවුරුදු කාලේ සිනහවියන් රාලේ තෙල් ඉහිත් තුන්කාරි කිල කැත්ත දුදු පිල වට කර කැත්ත දුදු ගමේ රබන් තොරට වඩි සිනහම ලැබෙනේ කිකිලි කිකිලි සිංහල අවුරුද්දේ ඇතුළත් සේදිලිසෙන් ඉතින් අපි චූටිතු under 8 අලියට ඇහැ ළඟින්ම තියලා ඉතින් එයා තමයි වින් කරේ. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් අපිට ඇත්තටම චූටි දරුවන්ගේ සතුට තමයි අපිට සතුට. ඉතින් ගොඩාක් අම්මලා මහන්සි වුණා මේ අවුරුදු උත්සවය කරගන්න. ඉතින් මේ මහන්සි වුණ හැමෝටම ගොඩාක් ස්තුතියි.
ඔන්න ඔහොම තමයි අපේ අලුත් අවුරුදු උත්සවයේ නිමා වුණේ. ඉතින් මේ වෙලාවේ තරගවලින් දිනපු හැම දරුවෙක්ටම තෑගි දුන්නා සහ අනිත් හැම දරුවෙක්ටමත් තෑගි අරන් දුන්නා. ඉතින් මේ වෙලාවේ ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනි අපේ Wonder Womans අපේ අම්මලාට දෙනාට. ඉතින් ඒකේ අපේ වීණක්කා ඇතුළු අපේ සංවිධායක මණ්ඩලය ඉතින් ගොඩක් සතුටුයි. ඔයාලා ගොඩක් මහන්සි වුණා මම ඇතුළුව. ඉතින් අනිත් අම්මලාත් එයාලට හැකි විදියට හැම අම්ම කෙනෙක්ම හැම පවුලකින්ම ගොඩාක් ලොකු සහයෝගයක් අපිට ලබා දුන්නා. ඉතින් ඒ හැම පවුලකටම මේ වෙලාවේ ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔයාලා හැමෝගෙම එකතුව තමයි අන්තිමට අපි මෙන්න මේ ලස්සන අලුත් අවුරුදු උත්සවය පැවැත්වුවේ. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මීට වඩා තවත් ලස්සන අලුත් අවුරුදු උත්සවයක් අපි ලබන අවුරුද්දෙත් කරමු. ඉතින් එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ගිහින් එන්නම්. බයි. සුබ දවසක්. රබන් සුරල් හඬ පරදයි රතිඤ්ඤ වෙඩිසත්වේ එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි. යලි අවුරුදු එවිදින් රටටම සිරියාවයි. එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි. යලි අවුරුදු එවිදින් රටටම සිරියාවයි.